සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද දින කතා කරන්න යන්නේ e-commerce web application එක sign in සහ sign up design එක කොහොමද create කරගන්නේ කියලා. ඉතින් මේ තමයි මම sign up page එකට හදාගත්ත design එක. මේකෙදි මම background images දෙකක් add කරගෙන තියෙනවා. මේ නිර්මාණය එක background image එකක්. ඒ වගේම මෙතනින් මම තවත් background image එකක් add කරගෙන තියෙනවා. ඒ වගේම මම මෙතන t-shirt කියලා logo එකක් add කරගෙන තියෙනවා. ඊට අමතරව ඊට පහළින් මම hi welcome to t-shirt කියලා text එකක් add කරගෙන තියෙනවා. ඉතින් මේ තමයි තියෙන්නේ ඒ sign up process එකට අදාළ data ටික capture කරගන්න form එක. මම මේ තමයි මේක හදාගෙන තියෙන්නේ. මෙතන මුලින්ම තියෙනවා අපේ first name, last name, email, password, mobile වගේ දේවල් add කරන්න field එකක්. වගේම මෙතනින් gender එක select කරගන්න මම select එකක් යොදාගෙන තියෙනවා. මෙතන පහළින් මම input box එකක් add කරගෙන තියෙනවා. මෙතන sign up එකකින් අපිට පුළුවන් මේ අපිට account එකක් create කරගන්න. ඊට මොකක්ද already have an account sign in කියලා. මේකෙන් අපිට පුළුවන් details දාලා sign in වෙන්න. ඉතින් අපි බලමු දැන් sign in page එක design කරගෙන තියෙන කියලා. මේ තමයි මම හදාගත්ත sign in page එක. මේකෙදි sign up page එකේ වගේම මම design එක add කරගෙන තියෙනවා. ඒ වගේම මෙතන email සහ password එක දාන්න මම field එකක් add කරගෙන තියෙනවා. ඒ වගේම මම email කියලා text එකක් add කරගෙන තියෙනවා. ඒ වගේම තමයි මෙතන password එක තියෙනවා. ඒ password එක වෙනුවට තව අලුත් password එකක් add කරගන්න මම මෙතන forget password කියලා option එකක් දීලා තියෙනවා. ඒ වගේම මෙතන අපි කලින් තියෙන buttons දෙකක් තියෙනවා. මෙතන sign in button එකෙන් අපිට පුළුවන් email එකයි password එක ඇතුළත් කරලා sign in වෙන්න. ඒ වගේම තමයි මෙතන new user join now කියලා button එකකින් අපිට පුළුවන් sign up page එකට යන්න. නැවතත් අපි sign up page එකට යන්න. ඒ කියන්නේ අපි අලුත් user කෙනෙක් නම් අපි එතන sign up කියන button එක click කරලා අපි අදලා තියෙන්නේ sign in සහ sign out page එක මෝඩ් වෙනකොට එකම link එකකින් තමයි තියෙන්නේ. link එක වෙනස් වෙන්නේ නැහැ. page දෙකම index.php file එකේ තමයි හදලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙන link එකම තමයි අපේ අනිත් පැත්තට ගියාන් පස්සේ ඒ තියෙන්නේ. ඒ වගේම තමයි page එක design කරලා තියෙන්නේ bootstrap භාවිත කරලා responsive විදියට. ඉතින් දැන් බලමු අපි කොහොමද මේක responsive වෙන්නේ කියලා. small devices, medium devices, large devices වලදී ඉතින් දැන් මේ විදියට තමයි අපේ large device එකකදී අපේ page එක view වෙන්නේ. ඒ වගේම medium devices වලදී මේ ආකාරයට view වෙනවා. විතරව small device එකකදී අපිට මේ වගේ තමයි view වෙන්නේ අපේ page එක. small device එකට වලින් පස්සේ අපේ මෙතන අපි දාලා තියෙන අපේ copyright statement එක අයින් වෙනවා. ඒ වගේම තමයි අපේ මෙතන background image එකත් අයින් වෙනවා. ඒ විදිහට තමයි design එක හදාගෙන තියෙන්නේ. ඉතින් මේක තමයි මම හදපු sign up page එක. අපි දැන් බලමු මේක කරලා තියෙන කියලා. හරි, ඉතින් මේ තමයි මම කියන්නේ code එක. මේකදී මම කරන්නේ PHP file එකක් ඇතුලේ අපි බලමු කොහොමද මම code කරලා තියෙන්නේ කියලා. මුලින්ම මම title එක විදියට e-shop කියලා දාගෙන තියෙනවා.
ඊට පස්සේ මම මෙතනින් bootstrap ෆයිල් එක වගේම style.css ෆයිල් එකක් ලින්ක් කරගෙන තියෙනවා. bootstrap කියන framework එකෙන් අපිට පුළුවන් මේක responsive design එකක් විදිහට හදාගන්න. ඒකෙන්ද මම මෙතනදී bootstrap framework එක භාවිත කරලා තියෙනවා. ඒ වගේම මම මෙතන style.css කියන ෆයිල් එකක් ලින්ක් කරලා තියෙනවා. මොකද මම මේකදී CSS කොටස් ටිකක් ඇප්ලයි කරගෙන තියෙනවා. ඒක තමයි මම මේ ෆයිල් එක ලින්ක් කරගෙන තියෙන්නේ. මේකදී මම background image දෙක add කරගෙන තියෙනවා. මෙතනින් පළවෙනි background image එකේ background size එක, position එක, ඊට පස්සේ repeat වෙන්න තියෙන හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි අනිත් image එක add කරගෙන තියෙනවා. ඒක තමයි background image size එක, position එක, repeat එක වගේ කරගෙන තියෙනවා. ඒ වගේම මම මෙතන තව logo එකක් add කරගෙන තියෙනවා. logo එකත් මම background size එක ඒ වගේම කලින් ඒවා කියන වගේ තමයි කමතරම් height එක කියලා තියෙනවා 100ක. ඒ වගේම මම මෙතනදි font වර්ග දෙකක් use කරලා තියෙනවා. ඒ දෙක තමයි මම මෙතනදි මේ link කරලා තියෙන්නේ. quick sand කියන font එකයි fun කියන font එකයි තමයි මම කරගෙන තියෙන්නේ. ඒ වගේම font විදියට use කරගෙන quick sand කියන එක මට අවශ්‍ය තැන් වලදී විතරක් මම honey කියලා කියන එක font එක කරගෙන තියෙනවා. මම මෙතන title එක use කරගෙන තියෙන font එක ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා hi welcome to Photoshop කියලා කියන තැන මම ඒක පාවිච්චි කරලා තියෙනවා. අන තැනකදීම quick sand කියන font එක තමයි මම කරගෙන තියෙන්නේ. මෙතන මම අපේ add කරගෙන තියෙන logo එක link කරගෙන තියෙනවා. මෙතන මම මේ link කරන logo එක තමයි link කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මගේ body එක කියන්නේ body එක කියන්නේ මම හදාගත්ත design එක මම add කරගෙන තියෙනවා. මෙතන hi welcome to Photoshop කියලා කියන text එක. ඊට පස්සේදී මෙතන තියෙනවා අපේ sign up box එක. sign up box එකේ create new account කියන text එකයි. ඊට පස්සේ මෙතන අපේ input ටික තියෙනවා පහළට. ඊට පස්සේ මෙතන sign up process එකට දාලා data select කරගන්න select එක තියෙනවා. ඉතින් අපි හදාගෙන කියන විදිය අපි දාලා තියෙන බටන් එක බටන් දෙක sign up සහ regular sign in කියන බටන් දෙක ඊට පස්සේ අපි තියනවා අපේ sign in box එක. sign in box එකේදී sign up box එක වගේම email password කියන දෙක පාවිච්චි කරනවා. ඒ වගේම මම මෙතන text box එකක් දාගෙන remember කියන option එක set කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ forget password කියන option එකක් මම මෙතන add කරගෙන තියෙනවා. use next password එක ගන්න තියෙනවා. අලුත් password එකක් ඊට පස්සේ මම මෙතන sign in කියන button එක add කරගෙන තියෙනවා. ඊට පස්සේ කලින් අපේ button තියෙනවා button එක. ඉතින් දැන් බලමු අපේ මේ change view කියන function එක කොහොමද කරගෙන තියෙන්නේ කියලා අපේ JavaScript file එකට. මම මෙතන JavaScript එක ඇතුලේ function එකක් හදාගෙන තියෙනවා change view කියලා. ඒ function එක ඇතුලේ sign up box එකේ සහ sign in box එකේ
IDs එකෙන් මේකට මම අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන sign up box එක සහ sign in box එක variable දෙකකට add කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී sign up box dot class list dot toggle dot net මම කියලා ලියාගෙන තියෙනවා. එතනදී වෙන්නේ sign up box එකේ class list එක දී ගන්න එක. ඒ කියන්නේ class list එක ඒක හැදලා යන එක class list එකේ. ඉතින් මේ විදිහට තමයි මම අද task 1 ඉවර කරලා තියෙන්නේ.